ඔයාලට දැන් එක්සෑම් එකක් තියෙනවා. ඒත් ඔයාලට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. Well, don't worry. I got you. මම ඔයාලට කියලා දෙන්නම් ඊට වඩා හොඳට කරන්නේ කොහොමද කියලා. මං කිව්වේ ෆේල් වෙන එක ගැන නැතුව පාඩම් කරන එක ගැන නෙවෙයි. What? So, step 1. Start too late. I mean, exam එක හෙට නම් අද රැ වෙනකන් ඉන්න. පොතක් අතින්වත් අල්ලන්න එපා. No pressure. No fail මචං. exam එක ලබන අවුරුද්දේ just chill මචං. exam එක තම මාස 6යි. chill. exam එක තම මාස 3යි. chill. exam එක තව සතියයි. just chill dude, chill. exam එක හෙට. chill. Step 2. Study without understanding මචං. පාඩම් කරන්න. නෝට් කියවන්න. වචන ටික ඔලුවට දාගන්න. ඒත් හිතට ගන්න. හිතට ගන්න එපා. එතකොට exam එක දවසට ඔයාලා ප්‍රශ්න දාගෙනකොට උත්තරය ඔලුවට එන්නේ නැහැ. So isn't that we wanted මචං? Yeah, I guess. So step 3. Just use this thing මචං. I mean on උඩ ස්ක්‍රීන් එකේ පේන්නේ යන්නේ එක චුට්ටක් පාවිච්චි කරපන්. හිතපන්. ඔයා ෆෝන් එක නැතුව පාඩම් කරන්න යනවා. No WhatsApp notification, no TikTok, no YouTube. Dude. වක් කරන්නේ ලොකු වරදක්. I mean ඔහොම කරොත් ඉන්නවා පාඩම් කරන පොතට අවධානය යන එක විතරයි. So we cannot allow that මචං. මොකද අපිට ඕන exam fail වෙන්නේ. එතකොට මතක ඇතුව ඔයා ෆෝන් එකේ notification on කරලා ෆෝන් එක ළඟ තියාගන්න. එතකොට තමයි අපේ අවධානය කැඩෙන්නේ. එතකොට පොතට යන අවධානය අපි කැඩෙනවා. So last step, overconfidence. Yeah. ක්ලාස් එක වෙලා කර වැඩ ටික කරන්න. ගෙදර වෙන කිසි වැඩක් කරන්න එපා. මං කිව්වේ homework කරන්න එපා. එතකොට past papers බලන්නවත් එපා. But මොලෙන් මං ඒ ලෙවල් වලේ 3ක් කරනවා. පස්සේ මං චපුරෙත් යනවා. මං ඔය ලෙවල් වලේ 9ක්ම කරනවා. මං එක්සෑම් එක පාස් වෙලා පන්තියේ පළවෙනිය වෙනවා. කියලා හිතපන්. ඒ හොඳටම ඇති. So, ඔයා මේ පියවර ටික මේ විදිහට අනුගමනය කරලා තියෙනවා. නැත්තම් කරන්න ඉන්නවනම් congratulations. ඔයා කොහොමද දැනටවත් exam fail? ඉතින් අසා සිටියා බලා සිටිය ඔබ සැමට බුදු සරණයි. Thank you. Bye. A few moments later. 2,000 years later.